එකම එක දළදා වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වැඩියා කියනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නුවරට එකතු වුණා. මෙච්චර ජනී ජනයා ගෙවල් වලින් ගෙවල් අත්හැරලා දළදා වහන්සේ කරා පියවර නගන්න තරම් මිනිස්සු ඇද ගන්න ප්‍රාතිහාර්ය අද දළදා වහන්සේ පෑවද නැද්ද? මෙච්චර ජනී ජනයා එකතු කරනවා. මුළු ලංකාව පමණක් නෙවෙයි පිට රටවල් වල මිනිස්සු බෞද්ධයන් පමණක් නොවේ අන්‍ය ආගමික මිනිස්සු සිංහලයන් පමණක් නෙවෙයි වෙනත් ජාතීන් වල මිනිස්සු අද වෙනකොට කතෝලික අය දන්සල් දෙනවා මුස්ලිම් අය දන්සල් දෙනවා දෙමළ අය දන්සල් දෙනවා. එතකොට ಜಾති වශයෙන් නැතුව ආගම් වශයෙන් නැතුව මිනිස්සු සමගි කරන්න එක දළදා වහන්සේට පුළුවන් වුණාද බැරි වුණාද? ඒක දළදා ප්‍රාතිහාර්ය නෙවෙයිද? ඒ තමයි දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය. දවස් දෙක තුන මිනිස්සු බෑ නොකිය අඬ හරි පොළවේ ඉන්නවා. එතකොට මේ මිනිස්සු දළදා වහන්සේ අතෑරලා යන්න කැමති නෑ. ඒ මිනිසුන්ගේ හිත් මන බැඳ ගන්නා වූ ප්‍රාතිහාර්ය ඒ ප්‍රාතිහාර්ය පාඩම්. පෝලිං වල දවස් දෙක තුන හිර වෙලා හිටපු මිනිස්සු සුදු බුදු රැස් විහිදෙන දළදා වහන්සේ දුටුව ගමන් අඬ අපේ බුදුන් අපි දැක්කා කියා අඬ එළියට එනවද නැද්ද? අනේ අපිට දළදා වහන්සේ දකින්න ඕන කිය අඬ ඉන්නවා. දළදා වහන්සේ දැක්කට පස්සේ අපේ බුදුන් අපි දැක්කා කියලා අඬ කඳුළු සලසලා මිනිස්සු එළියට එනවා. අර දවස් 3-4 පොළොමේ හිටපු පීඩනය මහන්සිය වෙහෙස එක දළදා වහන්සේ දුටුව ගමම්ම තුනී වෙලා ගිල්ලා ශාන්තිය ඇති වෙනවා. මිනිස්සුන්ට නිවන් දැක්කදෝ කියලා හිතෙනවා. එක දළදා වහන්සේ නමක් මෙහිම ප්‍රාතිහාර්ය පානවා නම් පින්වතුනේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩියා නම් මේ මිනිස්සු කොහොමද මේවා දරාගන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන 80 ව්‍යංජනයන්ගෙන් බබලන කේතු මාලා රන්සි මාලා භ්‍යාම ප්‍රභා නීල පීත ලෝහිත මහන්ජේෂ්ඨ ප්‍රභාස්වරාදී රශ්මි ධාරා විහිදුවගෙන මහා කරුණාවෙන් ලෝක සත්වයාට සෙත සලසන මගේ බුදුරජාණන් වහන්සේ ඇස් වලින් දැක්කා නම් මේ මිනිස්සු නිවන් දකින්නවා. පින්වතුනි මේ මිනිස්සු දළදා වහන්සේට තියෙන ආදරය දැක්කට පස්සේ මට නම් හිතෙන්නේම බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියානම් කොහොමද කියලා.